සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් එක්තරා බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි දුක කියන්නේ මොකද්ද? සැප කියලා කියන්නේ මොකද්ද කියලා මට තේරුම් කරලා දෙන්න. බ්‍රාහ්මණය ඉපදීම දුක, ඉපදීන්නේ නැති එක සැප. බ්‍රාහ්මණය උපන් කෙනාට තමයි සීතල කියන එක දැනෙන්නේ, උණුසුම කියන එක දැනෙන්නේ, බඩගින්න දැනෙනවා, පිපාසය දැනෙනවා. ඊළඟට මල මුත්‍රා කිරීමේ දුක තියෙනවා. ඉපදුන කෙනාට තමයි මැසි මදුරුවෝ කන්නේ. ඉපදුන නිසා තමයි වටේ පිටේ ඉන්න ඥාතින් ඇවිල්ලා විටින් විට ඔළුව අවුල් කරන්නේ. ඥාතින් තමාව කුපිත කරවන්නේ උපන් නිසා. ඔයාලා යසට සැනසille ඉන්න වෙලාවක් බලන්න, කවුරු හරි ඇවිල්ලා ඔළුව අවුල් කරනවා. අපිට හිතුන්නේ උපන් නිසා කියලා. මැසි මදුරුවෝ කන්නේ පවා මේ වැස්සට දෙමින අවුවට කරවෙලා දුකක් එනවා නම් ඒ ඔක්කොම ඉපදුන නිසා. ගියක් නැති ප්‍රශ්න, හරියම ඥාතියෙක් නැති ප්‍රශ්න, හරියම රස්සාවක් නැති ප්‍රශ්න, මේ ඔක්කොම ඉපදුන නිසා. ඉපදීම දුකක්. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, වයසට යෑම දුකක්. ඒ දුකත් එක්ක තමයි අපි සටන් කරන්නේ. කොණ්ඩේ පාට කර කර, හම පාට කර කර, බෙහෙත් වර්ග ගන්න ගමන්, ව්‍යායාම කර කර ජරාවට යන්නේක වළක්වා ගන්න තමයි අපි සටන් කරන්නේ. වයසට යෑම දුකක්. වයසට ගිහිල්ලා කකුල පන නැතුව යනවා. තියෙන තැන නෙවෙයි අඩිය තියන්නේ. කොණ්ඩේ වැහිලා යනවා, ඇඟපත වෙවුලටනවා. තමන්ගේ බත්පතෙන් තමන්ට බත් ටික කන්න බැරුව යන දවසක් එනවා. මේ දත්වල ගැලවෙන දවසක් එනවා. කොන්ද කුදු වෙලා යන දවසක් එනවා. වයසට යෑම දුක. තමන්ගේ මල මුත්‍රා තමන්ට හොදක් තියාගන්න, පිරිසුදු කරගන්න බැරුව යන දවසක් එනවා. තමන්ගේ නිර්වත ලෝකෙට පෙන්වන්න එන දවසක් එනවා. වයසට ගිහිල්ලා කියන දේ ඇහෙන්නේ, ඇහෙන දේ පේන්නේ, තොලපොට හොල්ලනවා, හොල්ලන දේ කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. වයසට ගිහිල්ලා වයසට යෑම දුක. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ. ලෙඩවීම කියන එක දුකක්. අපි පතනවා අනේ ලෙඩක් නම් එපා. ලෙඩ නැතුව ඉපදෙන්න කැමති. ලෙඩ නැමැති රෝගය අවබෝධ කරගන්න කැමති නෑ. මේක දුකක් කියලා තේරුම් ගන්න කැමති නෑ. මේ බුද්ධ ශාසනයේ ලෙඩවීම නිසා මේ ලෙඩේම අවබෝධ කරගෙන රහත් වෙච්ච අය ඉන්නවා. පූතිගත තෙස්ස තෙරුම් මුළු